කොහොමද ඔයගලන්ට අද අපි බලමු කොහොමද රසවස සොෆ්ට් බටර් කේක් එකක් හදාගන්න කියලා. මුලින්ම මම බටර් ග්‍රෑම් 125ක් අරගෙන තියෙනවා. ඒ ටික හොඳට බීට් කරගන්න ඕන. බටර් ටික ක්‍රීමි ගතියට එනකම් බීට් කරගන්න ඕන. මේක ගෙදරදී හදන්න මාරම ලේසි. ඔයගලන්ට බීටරයක් නැත්නම් හෑන්ඩ් බීටර් එකකිනුත් මේක කරන්න පුළුවන්. බටර් එක මේ ගන්න නිකන් බීට් කරගන්න ඕන. ඊට පස්සේ මම ඒකට සුගර් ග්‍රෑම් 125ක් ඇඩ් කරගන්නවා. මම ඒක දාන්න කලින් සුගර් සීන් ටික බෙන්ඩර් කරගත්තා. බෙන්ඩර් කරන් මේ වගේ වෙනකම් බෙන්ඩර් කරගෙන තමයි මම දාගත්තේ. ඊට පස්සේ ඒකත් හොඳට බීට් කරගන්න ඕන බටර් එක සීන් ටික දී වෙනකම්. මම කලින් කිව්වා වගේ මේකට බීටරයක් ඕනේ නැහැ. හෑන්ඩ් බීටර් එකකිනුත් බීට් කරගන්න පුළුවන්. මේ විදිහට බීට් කරගන්න ඕන. සීන් ටික හොඳට දී වෙනකම් බීට් කරගන්න ඕන. මේ ගානට හොඳට සීන් ටික දී වෙනකම් බීට් කරගෙන ඊට පස්සේ මම බිත්තර දෙකක් දාගන්නවා. ඊට පස්සේ බිත්තර දෙකත් හොඳට බීට් කරගන්නවා. මේ විදිහට හොඳට බීට් කරලා පස්සේ මම ඒකට වැනිලා තේ හැන්දක් දාගන්නවා. ඊට පස්සේ මම ඒකට කිරි තේ හැඳි දෙකක් දාගන්නවා. ඊට පස්සේ ඒකත් බීට් කරගන්නවා. මම පිටි ග්‍රෑම් 125ක් අරගෙන ඒකට බේකින් පවුඩර් දාගත්තා ග්‍රෑම් 7ක් වගේ දාලා ඒක තුන් පාරක් හොඳට හලා ගත්තා. ඔයගොල්ලොත් ඒ විදිහට දාලා තුන් පාරක් පිටි එක හොඳට හලා ගන්න. මේ තියෙන්නේ මම දාගෙන හදාගත්ත පිටි එක. ඊට පස්සේ ඒක හලාගෙන මම එකෙන් ටික ටික මම හදාගත්ත මිශ්‍රණයට දාලා කවලම් කරගන්න ඕන. පිටි දාලා ගොඩක් කළා බීට් කරගන්න එපා. එතකොට කේක් එකේ පදම නැති වෙනවා. මේ විදිහට හිමින් සැරේ කවලම් කරගන්න. ඒ කියන්නේ බීට් කරගන්න. ඒකට බීටරේ පාවිච්චි කරන්න එපා. මම නම් බීටරේ පාවිච්චි කරේ නෑ. අතින් තමයි මෑ කරගත්තේ. ඊට පස්සේ ඒකට ඉතුරු පිටි ටිකක් දාලා ඒ විදිහට හිමින් සැරේ කවලම් කරගන්නවා. දැන් ඉතින් කේක් එකේ බොහෝ දුරට වැඩ ඉවරයි. දැන් ඔයගොල්ලෝ හොඳට මේක මික්ස් කරගෙන ඔයගොල්ලෝ කැමති ට්‍රේ එකක් අරගෙන ඒකට තෙල් කඩදාසියක් දාලා බටර් ටිකකුත් ගා ගන්න. ඊට පස්සේ ඒකට මේ බටර් එක දාලා විනාඩි 35ත් 40ත් වෙනකන් සෙල්සියස් අංශක 160ත් 70ත් ප්‍රමාණය බේක් කරගන්න. කේක් බැටර් එක ඝන වැඩි වුණොත් ඔයගලන්ට ඒකට තව කිරි පිටි ටිකක් දාලා සොෆ්ට් කරගන්න පුළුවන්.
මේ තියෙන පදමට එනකම් ඔයගොල්ලෝ කේක් බැටර් එක හදාගන්න. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ ට්‍රේ එකකට දාලා බේක් කරගන්න පුළුවන්. මම කියලා දුන්න ස්ටෙප් ඒ විදිහටම පිළිපැදලා රසම රස බටර් කේක් එකක් ඔයගලන්ටත් හදාගන්න පුළුවන්. ඔයගොල්ලොත් හදලා බලන්න. ගෙදරදී හදාන්න පුළුවන් ලේසිම ලේසි කේක් එකක්. මේ විදිහට තමයි මම බටර් කේක් එක හැදුවේ. ඊළඟ වීඩියෝ එකකින් මම මේක අයිසිං කරන විදිහත් අරගෙන එන්නම්. ඔයගොල්ලොත් ගෙදරදීම මේ වගේ රසම රස බටර් කේක් එකක් හදලා බලන්න. මේ වගේ සොෆ්ට් විදිහට ඔයගලන්ටත් ගෙදරදීම බටර් කේක් එකක් හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ගේ යාළුවෝට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාගෙන යන්න. Okay guys, අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.